Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද නම් අරගෙන ආවේ ඔඩ බැක් කරන වීඩියෝ එකක් නන් නෙවෙයි. අද අරගෙන ආවේ මගේ ඩෙස්ක් මේකෝවර් එක. මම චූටි කාලේ ඉඳන් එකතු කරපු කැටේ සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා මම මේකෙන් අරගෙන තමයි මේකට අවශ්‍ය වියදම බලාගත්තේ. ඊට පස්සේ මම ටට්ටක් ගාලා ගිහිල්ලා මට අවශ්‍ය වොල්පේපර් ටික print කරගත්තා. මම මේ වොල්පේපර්ස් ගත්තේ Pinterest එකෙන්. ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් ලස්සන වොල්පේපර්ස් ගන්න. මේ තියෙන මම ගත්ත වොල්පේපර් ටික මම print කරන්න දුන්නේ මේවා කොලාජ් හදලා. ඊට පස්සේ මම ටට්ටක් ගාලා මේ ටික කපා ගත්තා. ඔයාලට ඔයගොල්ලන්ට කැමති විදිහට වොල්පේපර්ස් එකෙන් download කරගන්න පුළුවන්. මම මේ වොල්පේපර්ස් ගත්ත කලර්ස් තුනකින් ගොඩක්ම තියෙන්නේ පින්ක් ඒවා, ඊට පස්සේ බ්ලූ ඒවා, ඊට පස්සේ පර්පල් එකකුත් ගත්තා. මට මේ කැලෙන්ඩර් එකකුයි ෂෙඩියුල් එකකුයි ඕන වෙලා තිබ්බේ. මම ඒකත් ඒකෙම print කරගත්තා. මෙන්න මේ පරණ ඩ්‍රෙස් එක තමයි මම මේ විදිහට හදාගන්න හදන්නේ. ඔයාලට පේනවනේ මෙතන හොඳටම දූවිලි බැඳිලා මුකුළු බැල් බැඳිලා තිබ්බේ. මම ඔක්කොම අස්තරලා තමයි මේක හදාගත්තේ. අනේ මෙන්න මේ මොඩ වැඩේ නම් කරන්න එපා. මම වොල්පේපර්ස් අලවන්න හැදුවේ ඩබල් ටේප් ගහලා. ඒ වැඩේ නම් කරන්න එපා. හොඳ වෙලාවට මම එකක් කරලා බැලුවා මුලින්ම. බිත්තිය එක ගලවද්දි සමහරක් වෙලාවට බිත්තිය පේන්ට් එකත් එක්ක බැරි වෙලා එනවා. මම වොල්පේපර්ස් ඇලුවේ heart shape එකට. මෙන්න මේ විදිහට බලාගෙන තමයි ඒක ඇලුවේ. ඩබල් ටේප් ගහුවොත් පේන්ට් එක ගැලවෙයි කියලා හිතුන නිසා මම ග්ලූ ගෑවා. මම ගොඩක් ගම් ගන්න ගියේ නැහැ. මොකද ගොඩක් ගාලා අන්තිමට ගලවන්න බැරි වුණොත් කියලා මං චුට්ටයි ගම් ගෑවේ. මම අර ෆොටෝ එකේ විදිහට වොල්පේපර් 27ක් කලර් මැච් වෙන විදිහට අලව ගත්තා. මම ගාව වැඩිපුර වොල්පේපර් තිබ්බ නිසා මම දෙපැත්තෙන් බැලන්ස් වෙන විදිහට අලව ගත්තා. ඔයා තමයි මේ වීඩියෝ එක බලනවා නම් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔන්න දැන් නම් heart එකක් විදිහට wallpapers ටික අලවගෙන ඉවරයි. මම සම්පූර්ණයෙන් heart එකම කරේ pink color එකකින්. මේකට මම කැමති විදිහේ wallpaper 32ක් ඇඩ් වුණා. ඊට පස්සේ මම ඉතුරු වෙච්ච wallpaper ටික වෙන design එකකට අලව ගත්තා. මේකේ mix colors වලින් තමයි මේ wallpaper ටික මම print කරගත්තේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් මම කැමති වොල්පේපර් ටික මම අලව ගත්තේ. හිස්ටරික් වයිඩ් එකට මම heart එක හදාගත්තා. ඊට පස්සේ මම කැලෙන්ඩර් එකයි ක්ලාස් ෂෙඩියුල් එකයි මේ විදිහට මෙතන අලව ගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ චූටි කබඩ් එක ගත්තා. මගේ ඩෙස්ක් එකේ කිසිම ලාච් ඔක්කක් මුකුත් නැති නිසා ඒකේ අවශ්‍ය බඩු ටික දාගන්න ඕන නිසා මම මගේ මේසෙ පොත් තියාගන්නේ නැහැ. පොත් ටික වෙනම මේසෙක තියෙනවා. මොකද මට මගේ මේසෙ පොත් ගොඩ ගැහුනහම වැඩක් කරන්න ඉඩක් නැහැ. ඒක නිසා මම පොත් වෙනම තමයි අරගෙන වැඩ කරන්නේ. ඉතින් පොත් තියාගන්නේ නැතුව අවශ්‍ය පෑන් අනිකුත් ඔය අඩි රෝල් අනිත් වැඩ කරන අනිත් බඩු ටික තියාගන්න මේ කබඩ් එක ගත්තා. මට ඕනේ කරන ස්ටිකි නෝට්ස් වගේ දේවල් ටික මම මේ අටම ලාච්චුවට දැම්මා. ඊට පස්සේ මගේ කැල්කියුලේටර් එකත් අනිවාර්යයෙන්ම ඕනේ වෙන නිසා ඒකත් එකට දැම්මා. මම ගාව තියෙන කියුට් ස්ටිකි නෝට් ඔක්කොම ටික මම අර ලාච්චුවට දැම්මා. ඊට පස්සේ මම ගාව තියෙන highlights pans ඔක්කොම ටික අනිත් ලාච්චු වලට දැම්මා. ප්ලාස්ටික් නම් මට අනිවාර්යයෙන්ම ඕන නිසා මම ඒක උඩම ලාච්චු වලට දාගත්තා. තව මම ගාව තියෙන චූටි නෝට්බුක් එහෙමත් මේ ලාච්චුවට දාගත්තා. මේ තියෙන්නේ යුනිකෝන් ලෑම්ප් එකක්. මේක මම හරි ආසම ලෑම්ප් එකක්. මම ඒකත් මගේ ඩෙස්ක් එකෙන් තියාගත්තා.
මං ගාව තියෙන අයිෆල් ටවර් එකත් මම මෙතනින් තියාගත්තා. මෙන්න මේකට තමයි බිස්නස් එකේ චූටි සමහර පර්ස් දාලා තියෙන්නේ. මම ඒකත් මෙතනින් තියාගන්නවා. මේ මැදකට මං ගාව තියෙන කලර් පෙන්සිල් ටික මම දාගන්නවා. මේක එක කොටසක් වීඩියෝ වෙලා නෑ. තව මං ගාව තියෙන පොඩි දේවල් මෙතනින් තිබ්බා. මම මේක දවසින් කරපු වීඩියෝ එකක් නෙවෙයි, දවස් 2-3ක වීඩියෝ එකක් මේක. මට ක්ලාස් නිසා වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් වෙලාව තියෙන වෙලාවට තමයි වීඩියෝ කළේ. දැන් මං හදන්නේ ක්ලේ වලින් මං ගාව තියෙන මිරර් එකක් ලස්සන කරගන්න. මම මේක ගොඩක් තැන්වල හෙව්වා. මේ වගේ මිරර් එකක් මට ඕනේ වෙලා තිබ්බේ. මම ඒක ගන්න හෙව්වත් මට ගන්න තැනක් හම්බුනේ නැහැ. ඒක නිසා පස්සේ මං හිතුවා හදනවා කියලා. මං වෙනම ක්ලේ අරන් ඒක හදන්න ගත්තා. මේ නෝමල් ක්ලේ එක නෙවෙයි. ඒ ක්ලේ වලින් හදන්න බෑ මේවා. මේ තියෙන මේ පැකට් එකේ තිබ්බ කලර්ස් ටික. ඒක තව ටූල්ස් 3කුත් තිබ්බා. මම මේකත් ගත්තා ඕනේ වෙයි කියලා. ඒත් මේක ඕනේ වුණේ නැහැ. මම පළවෙනි පාරට හදන නිසා මම ෆ්ලවර් එකක් විතරක් හදලා මිරර් එක ලස්සනට හදනවා කියලා හිතුවා. ඒක නිසා ෆ්ලවර්ස් විතරයි හැදුවේ. මේකේ ලයිට් කලර්ස් ගන්න ඕනේ නම් වයිට් කලර් එකත් එක්ක අනිත් කලර්ස් මික්ස් කරන්න ඕනේ. මම හදන විදිහ නම් වීඩියෝ එකේ දාන්නේ නැහැ. කමෙන්ට් එකක් දාන්න හදන විදිහ ඕනේ නම්. මේක හදන්න අවශ්‍ය බඩු ටික මේවා හදන්න ආස නම් හදන විදිහ දැනගන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකක් කරන්නම් කමෙන්ට් එකක් දැම්මොත්. මෙන්න මෙහෙම මම මුලින්ම එක ෆ්ලවර් එකක් හදාගත්තා. ඒක හදන්න කලින් අනිවාර්යෙන් අත් දෙක පිරිසිදුව තියෙන්න ඕනේ. මොකද චූටි හරි පොඩි හරි දූවිල්ලක් තිබ්බොත් අතේ ඒකේ හිටිනවා, ඇලෙනවා. වේලුණාට පස්සේ ඒක පේනවා වැඩි. මම ෆ්ලවර් එකේ මැද්දට කහපාට දාන්න හිතුවා. හැම ෆ්ලවර් එකකම මැද්දට කහපාට දානවා කියලා හිතලා තමයි හැදුවේ. මෙන්න මෙහෙමයි පළවෙනි ෆ්ලවර් එක හැදුවේ. මම අර හෝල්ඩර් එකටත් චූටි බෝ එකක් හදන්න ක්ලේ චුට්ටක් දැම්මා. හරියට අච්චුවට වැටෙන්න ඕන නිසා මේ ටූල් එකෙන් තද කරා මම. මම මේ වීඩියෝ එකේ ක්ලේ එක හදන විදිහ වැඩි විස්තර කරන්නේ නැහැ. මොකද මේක ඩිස් මේකර් එකක් නිසා මට මේ හදිස්සියේ මේක හදන්න ආස වුණ නිසා තමයි මම මේක හැදුවේ. ඒකයි මම මේ වීඩියෝ එකට මේක ටැග් කරේ. ඊට පස්සේ මම වෙනස් කලර්ස් වලින් තව ෆ්ලවර්ස් ඇඩ් කරගත්තා මේකට. මම ආසම කොටස තමයි මේ. මම මේකට බ්ලූයි වයිටුයි එකතු කරලා ලයිට් බ්ලූ හදන්න තමයි හැදුවේ. හැබැයි ලයිට් බ්ලූ හදන්න ටිකක් වයිට් වැඩිපුර දාන්න ඕනේ. මම වයිට් ටිකයි දැම්මේ මොකද වයිට් තියෙන්නේ පොඩ්ඩයි. කොහොම හරි මේක හදලා ඉවර වෙද්දී වයිට් ඔක්කොම ඉවර වුණා. මම ගොඩක්ම ආස මෙන්න මේ මික්ස් කරන එකට. ඒක හරියට ස්ලයිම් එකක් වගේ මික්ස් වෙද්දී කාලෙකින් තමයි මේ වගේ පොඩි අය වගේ ක්ලේ වැඩක් කරේ. මේ විදිහට මං ෆ්ලවර්ස් 5ක් හදාගත්තා. මුලින්ම අලවලා බලලා ඉන්න ඕනේ මේ ෆ්ලවර්ස් මේ විදිහට ඇලෙවුවම මේක හිටිනවද ලස්සනට එනවද කියලා. මම මේකට සුපර් ග්ලූ එකක් යූස් කරලා ගම අලවලා බැලුවේ. නෝමල් මිරර් එකක් අරගෙන මේක මං ගාව තිබ්බ මිරර් එකක්. මේක අරගෙන මං ෆ්ලවර්ස් ටික සුපර් ග්ලූ ගාලා ඇලෙව්වා. හැබැයි ළමයි සුපර් ග්ලූ නම් ගාන්න යන්න එපා. ගෑවට කමක් නැහැ. වැඩිපුර ගාන්න යන්න එපා. මගේ අතින් වැඩිපුර වැටිලා ඒක මිරර් එකටත් චුට්ටක් වැටුණා. මිරර් එකට වැටුණාම ඒක යන්නේ නැහැ. සුපර් ග්ලූ නැතුව වෙන ග්ලූ එකක් යූස් කරන්න පුළුවන් නම් ඔයාලා යූස් කරන්න.
ෆයිනලි මගේ මිරර් එකේ ලුක් එක ආවේ මෙන්න මේ විදිහට. ඇත්තටම මම ආසාවෙන් හිටපු විදිහටම ආවා. මගේ කලින් වීඩියෝ එකේ හදපු ෆෝන් චාම් එකත් මම මේ කබඩ් එකට දාගත්තා. ෆයිනලි මෙන්න මෙහෙම තමයි වැඩේ ඉවර වුණේ. මේ වගේ ලුක් එකක් තමයි ආවේ. අර දූවිලි වැදිලා තිබ්බ ඩ්‍රෙස් එක අස් කරලා මේ වගේ මේ විදිහට හදාගත්ත කියන්නේ මට මාර සතුටක් ඉන්නේ. මේ මං ගාව තිබ්බ තව චූටි බෝල් දෙකක් හම්බුණා. ඒ දෙකත් මම ඒකට දාගත්තා. ආයේ මං අර ක්ලේ වලින්ම හදපු කීටැක් එකක් තියෙනවා. ඒකට දාගත්තා. අර බෝ එක මම මෙතනින් තිබ්බා. මේ වීඩියෝ එකේ මම මුණ පෙන්නන්නේ නැත්තේ මට මුණ පෙන්නන්න ලැජ්ජයි. ඒක නිසා තමයි ස්ටිකර් ඇඩ් කරලා තියෙන්නේ. ඔන්න ඉතින් කාලෙකින් අද වීඩියෝ එකක් අරගෙන ආවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට මේ ක්ලේ මිරර් එක හදන විදිය හරියට දැනගන්න ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න. මං කමෙන්ට් තිබ්බොත් විතරක් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් thanks for watching. Bye.